නම සුචිත ට්‍රෙෂාන් මගේ පාසල කොළඹ රාජකීය විද්‍යාලය 2025 A level විභාගයේ බයොලොජි විෂයෙන් මට A සාමාර්ථ 3ක් තියෙනවා. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 13, අයිලන්ඩ් රෑන්ක් එක 33. හසලංග සර්ගේ පේපර් ක්ලාස් එක ගැන කිව්වොත් මම ඒකට සම්බන්ධ වෙන්නේ 2024 ජනවාරි මාසයේ ඉඳලා. එතකොට පළවෙනි පේපරේ මම ලියන්නේ පේපර් නම්බර් 9 එක. ඒක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. එතකොට ඒකේ මට බහුවර්ණ 25න් තිබ්බේ බහුවර්ණ 15යි. එතකොට අපි ඒක 100ට හැදුවොත් 100න් 60ක් විතරනේ තියෙන්නේ. එතකොට ඒක එකපාරම අර O level ඉවර වෙලා A level ඉගෙන ගන්න ආපු ළමයෙක් විදියට ඒක ලොකු ලකුණු අඩුවීමක් කියලා මට තේරුණා. මොකද මම O level කාලේ ගත්ත ලකුණු ප්‍රමාණෙත් එක්ක. ඉතින් ඒකත් එක්ක මම තේරුම් ගත්තා A level O level කරපු විදිහට ඊටාම සරලව පහසුවෙන් කරන්න බැරි දෙයක් කියලා. ඉතින් මම එදායින් පටන් ගත්තා සබ්ජෙක්ට් තුනම බයොලොජි, ෆිසික්ස්, කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගෙන වැඩ ටික හොඳට කරගන්න. සාමාන්‍යයෙන් මට ටික කාලයක් යද්දි තේරුණා කෙමිස්ට්‍රි වලට අනිත් සබ්ජෙක්ට් දෙකට වඩා මම වැඩි කැමැත්තක් දක්වනවා ඒකෙන් ලකුණු ගන්න පුළුවන් කියන එක ඒ හැඟීම ආවා. ඒකත් එක්ක මම ඒකට වැඩ කරන එක අඩු නොකර ඒකෙන් යම් වෙලාවක් විතරක් අඩු කරලා අනිත් සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න වැඩ කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ෆිසික්ස් ගත්තාම ටිකක් අමාරු විෂයකට කියලා තිබ්බේ විෂයන් තුනෙන්ම ෆිසික්ස් තමයි. කෙමිස්ට්‍රි වලට ගෙදරදී ලොකු වැඩක් කරන්න උවමනාවක් කියලා තිබ්බේ නැහැ. මොකද චරිස් සර්ගේ තියරි ක්ලාස් එකේ දෙන නෝට් එක පන්ති ඇතුළතින්ම මම පුළුවන් තරම් මතක තියාගත්තා. ඒ වගේම ගණන් හදනවා නම් ගෙදර ගිහිල්ලා හදන්න තිබ්බ ගණන් ප්‍රමාණය අඩු කරලා පුළුවන් තරම් පන්තියේදීම මේ වැඩ ටික ඉවර කරගත්තා. එතකොට ඊට හවසම ඊට පස්සෙම තියෙනවානේ පේපර් ක්ලාස් එක. එතකොට පේපර් ක්ලාස් එකේදී තියරියට හැදුවට වඩා අමාරු ගණන් ප්‍රමාණයක් අපිට පේපර් එකකින් හම්බ වුණා. ඒකෙන් මම තේරුම් ගත්ත දෙයක් තමයි අර තියරියෙම විතරක් පාඩම් කරා කියලා කෙමිස්ට්‍රි කොට දාගන්න බෑ. ඒක තේරුම් ගන්න නම් පේපර් ක්ලාස් එකකට යන්නම ඕන. ඒ වගේම තමයි ස්ටෑන්ඩඩ් පේපර්ස් ටිකක් ලියන්නම ඕන. ඉතින් මම හැමදාම කිව්ව එකක් තමයි චරිස් තියරි පන්තියේදී නෝට් එක දෙනකොට හසලංග සර් පේපර් ක්ලාස් එකේදී ෂෝට් නෝට් එක දෙනවා. විශේෂයෙන්ම ඉනෝගනික් වලදී ඕගනික් වලදී වගේ තියරි එකකට වඩා ලොකු කරුණු ප්‍රමාණයක් මම හිතේ පේපර් ක්ලාස් එක වලින් අපිට හම්බුණා. ඒක අපිට තේරුම් ගියේ A level විභාගයට ගියාට පස්සේ. මොකද හරිම පොයින්ට් එක සර් පේපර් ක්ලාස් එකේදී අපිට දෙනවා. ඒව නිකන් කොළවල ලියන්න නැතුව අපි හරියට පොත්වල ලියලා ෂෝට් නෝට් හදලා නිදහසේ පාඩම් කරාම මම හිතේ කෙමිස්ට්‍රි වලට මට එහෙම ලොකු අමාරුවක් දරන්න උන්නේ නැහැ. කියන්නේ වෙහසක් දරන්න උන්නේ නැහැ කෙමිස්ට්‍රි කියන විෂය ගොඩ දාගන්න. ඒක මට ලොකු පහසුවක් වුණා බයොලොජි වලටයි ෆිසික්ස් වලටයි වෙලාව වෙන් කරන්න. බයොලොජි පාඩම් කරද්දිත් චරිස් පේපර් මේ තියරි ක්ලාස් එකේදී කිව්වා වගේ සමහර ඔය කේටි ක්‍රම කියන්නේ එකම පාඩම 3 වතාවක් සතියේ ඇතුළත බලන එක. ඒ වගේම ෆිසික්ස් වලදී ගත්තොත් එහෙම ගොඩක් පාස් පේපර්ස් කරන එක. ඒතකොට ෆිසික්ස් වලදී ගත්තොත් මම කොලයක් අරගෙන 2015 ඉඳලා 2024 වෙනකන් අවුරුදු 10ක MCQ 50 මාක් කරගෙන ඊට පස්සේ ඒ MC කරන MCQ එක ගානේ ටික් කරගෙන ගියා. එතකොට මට තේරුණා මගේ MCQ එක හරි ගියොත් මම ටික් එකක් දානවා, වැරදුනොත් රෝං මාක් එකක් දානවා. එතකොට මට තේරුණා මට අමාරු MCQ ටික මොනවාද, ලේසි MCQ ටික මොනවාද කියලා. විභාගෙට මාස 3ක් දක්වා මම ඒ ටික නැවත නැවත පුහුණු කරමින් ආවා. ෆිසික්ස් වලට ඒ සාමාර්ථය ගන්න මම හිතේ ඒක ලොකු උදව්වක් වුණා. ඒ හැම එකටම ආభాසය හම්බුණා කිව්වොත් ඒ හම්බුනේ හසලංග සර්ගේ පේපර් ක්ලාස් එකෙන් ඒ දුන්න සර්ගේ නෝට් වලින් සහ සර් ඒකෙදි අපිට අර ඩිස්කෂන් එකේදී කියන දේවල් වලින් තමයි ඒ හැම දෙයකටම රුකුලක් උනේ. ඉතින් 2028 27 26 නංගිලා මල්ලිටත් කියන්න තියෙන්නේ ඔයාලා හසලංග සර්ගේ පේපර්ස් ලියනවා නම් චරිස් සර්ගේ තීරි පන්තියට එනවා නම් ඒවට හරියට සහභාගී වෙන්න. පේපර්ස් විතරක් ලියලා මදි ඩිස්කෂන් එක මාර වැදගත්. ඩිස්කෂන් මිස් කරගන්න එපා. පුළුවන් තරම් ෆිසිකල් ඩිස්කෂන් වලට සහභාගී වෙන්න. ෆිසිකල් බැරුව ගියත් අඩුම තරමින් ගෙදර ගිහිල්ලා ඒ සතුට ඇතුළත අනිවාර්යෙන් ඔන්ලයින් ඩිස්කෂන් එකක් හරි බලන්න. සර් ඩිස්කෂන් එක සුපිරියටම කරනවා. මම වෙන පන්ති වලත් යාළුවන්ගෙන් පේපර්ස් හොයාගෙන කරලා තියෙනවා. චරිස් සර්ගේ තරම් අමාරු. ඒ කියන්නේ පේපර් ක්ලාස් වල පේපර්ස් උනත්, මේන් එක්සෑම් පේපර්ස් උනත්, අන්තිම කාලේදී ලියන ෆාස්ට් ට්‍රැක් පේපර්ස් ඒ ටික සුපිරි. මං හිතේ පාස් පේපර්ස් වලටත් වඩා අමාරු ගණන් ටිකක් ෆාස්ට් ට්‍රැක් වලදී හදනවා. ඉතින් ඒ හැම එකකම එකතුවක් තමයි අන්තිමට ඔයාලා A level විභාගයට යද්දී අරන් යන්නේ. ඒකේ පහසුව ඔයාලට තේරෙන්න නම් A level විභාගයක් ඒ සිටුේෂන් එකේදී ලියලම් බලන්න ඕන. ඉතින් ඉස්සරහටත් මේ වගේ ස්ටේජ් එකකට නැගලා ඔයාලට කතා කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. good luck. thank you.